සුබ දවසක් වේවා ප්‍රිය සහෝදර සහෝදරියනි. මම ඔබ සාදරයෙන් පිළිගන්නවා ට්‍රුත් විත් ඩොන් වැඩසටහනට. අපි ගිය මාසයේ පාඩම් 4කින් බැලුවා සුදු බයිබලයේ උත්පත්ති පොතේ මුල් පරිච්ඡේද 37ක් පිළිබඳව. අද අපි එතනින්ලා ආරම්භ කරනවා. මූලික කරුණු හඳුන්වා දුන්නට පස්සේ ඔබ දන්නවා දෙවියන් වහන්සේ ලෝකෙ මැවූ බව, දින 7ක් වෙනි දින නිවාඩුගත් බව, ඒ වගේම තමන්ගේ ස්වරූපයෙන් සමානත්වයෙන් මනුෂ්‍යයා මව ඇති බව, මනුෂ්‍යයට පමණක් ජීවන හුස්ම දී ඇති බව, ඒ වගේම උන්ට ලැබුණු කායින්, ඒ වගේම ආබෙල්, ඒ වගේම සෙත් ආබෙල්ව මරා දමනු ලබනවා කායින් විසින්. කායින්ගේ සෙත්ගේ පරම්පරා පොළොව තුර විසරෙමින් බෝ වෙනවා. දෙවියන් වහන්සේගේ අරමුණ උනේ පොළොව පුරා විසිර බෝ වෙන පිණිස, ආශිර්වාද ලබන පිණිස. මේ ආදම් ඒ වගේ පාපය කායින්ට ලැබුණ බව වැස්සුවා. ඒ වගේම මේ පරම්පරාවේ උපදින අය දෙවියන් වහන්සේගෙන් ටික ඈත් වෙලා බොහෝ දුරට මේ ස්වභාව ධර්මයේ වස්තුන් වලට වැඳ පුදන්න පටන් ගත්තා. ඒ නිසාම දෙවියන් වහන්සේ විශාල ගම් වතුරක් එවමින් නොවගේ කාලයේදී 8 දෙනෙක් බේරගෙන අනිත් අය මේ පොළොව මතින් විනාශ කරනු ලැබුවා. ඊට පස්සෙත් මේගොල්ලෝ උත්සාහ කරේ පොළොවේ එක තැනක එක භාෂාවක් කතා කරමින් එකට ජීවත් වෙන්න සාමූහිකව. නමුත් දෙවියන් වහන්සේ ඒකත් කඩා බිඳ දමමින් පොළොව පුරා විසිරුවා හැරියා. විවිධ ජාතීන්, විවිධ භාෂාවන් මේ අය අතරින් බිහි වුණා. දැන් දෙවියන් වහන්සේ තෝරගන්නවා මෙසොපොතේමියාව ශිෂ්ටාචාරයට අයත් ඌර් නම් කල්දිවරුන්ගේ දේශයෙන් යම්කිසි පුද්ගලයෙක් හා පවුල. ඔහු තේරා, ආබ්‍රහම්, නාහෝර් හා හාරාන් පුතු 3 දෙනෙක් සිටියේ. නාහෝර්ගේ පාපය නිසා මෙසොපොතේමියාවේදීම මරණයටපත් වුණා. ඒ වගේම මේ තේරා ආබ්‍රහම් සමග මැරුණ නාහෝර්ගේ පුතා ලොත් සමග පිටත් වුණා. පිටත් වෙලා හාරාන් දේශයට පැමිණියා. හාරාන් දේශයේදී මෙතේර මරණයටපත් වෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේ කතා කරනවා ආබ්‍රහම්ට, මම නුඹට මහා ජාතියක් ඇති කරන්නට පොරොන්දු වෙනවා. නුඹ පොරොන්දු දේශය බලා පිටත් වෙන්න. ආබ්‍රහම් පොරොන්දු දේශය බලා පිටත් වෙන විට එහි කානානිවරු ඇතුළු ජාතීන් කිහිපයක් පදිංචිව සිටියා. මේ කානානිවරු නොවාගේ පුත්‍රයන් 3 දෙනාගෙන් හාම් කියන පුත්‍රයාගේ පරම්පරාවේ අය. ෂෙම්ගේ පරම්පරාවේ අය තමයි මේ ඌර් කල්දිවරුන්ගේ පළාතට පිටත්ව ගොස් තිබුණේ. ආබ්‍රහම් ඒ වයින් එක්කෙනෙක්. මෙසේ ආබ්‍රහම් පැමිණියා පොරොන්දු දේශයට. ඔහු විශ්වාස කළා දෙවියන් වහන්සේව. පූජාසනයක් ගොඩනගලා දෙවියන් වහන්සේට ස්තුති කළා විශ්වාස කරමින් ඇදහිල්ලෙන්. ඒ වගේම ඔහු තවදුරටත් ගමන් කරලා මිසරයේදී තම භාර්යාව පාරාවෝගේ රජගෙදරට ගිය හේතුවෙන් ඔහුට ලැබුණ වස්තුව රැගෙන නැවත පොරොන්දු කානාන් දේශයට පැමිණෙනවා. එහිදී ඔවුන් දරුවෙකු ලබා ගන්නවා. මිසරයෙන් ලැබුණු සාරයිට ලැබුණු තෑග්ගක් වන වැඩකාර ගැහැණු කෙනෙකුගේ ගෑන් ළමයෙකුගෙන්. එය හාගර්. ලැබුණ දරුවා ඉස්මායිල්ගේ නම තියන්නේ ආබ්‍රහම් වෙද නමස්කාර කරපු එලෝහිම් දෙවියන් වහන්සේගේ නාමයෙන්. ඉන්පසු කාලෙක මොහමඩ් නබිතුමා ඇතුළු ඒ මුස්ලිම් පරම්පරාව අනුගමනය කරන්නේ මේ ඉස්මායිල්ගේ පරම්පරාව. ඒ වගේම පොරොන්දු භාර්යාවට ලබා දෙනවා ඊසාක් සිනාසීම නැමැති නම අයිති පුත්‍රයා. මේ සාරයි බොහෝම වයසකව සිටියේදී මේ දරුවා ලබා ගන්නවා. ඒ වගේම දෙවියන් වහන්සේ පොරොන්දු වෙනවා
සදාකාලික ගිවිසුම මම කරනු ලබන්නේ ඊසාක් සමග. හැබැයි ඉස්මායිල්ටත් මම නුඹේ බීජය වන බැවින් කුළුඳුලා වන බැවින් ආශිර්වාද කරනවා. බොහෝ ජාතීන් බොහෝ රජවරු මේ ඉස්මායිල්ගෙන් ආරම්භ වෙනවා. හැබැයි ඉස්මායිල් ගැන යම් වදනක් යුදු බයිබලයේ තියෙනවා. උපතෙදිම ඔහු කාහටත් විරුද්ධ වේවි, කවුරුත් ඔහුට විරුද්ධ වේවි, ඔහු තම සහෝදරයන් සමග වාසය කරાવી. බලන්න අවුරුදු දහස් ගානකට පෙර ආබ්‍රහම්ගේ කාලයේදී මේ දෙවියන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ඉස්මායිල්ගේ පරම්පරාව මොන වගේ જાතියක් වෙයිද. ඔබ අද පැහැදිලිවම දන්නවා මේ ඉස්මායිල්ගේ පරම්පරාව ඒගොල්ලන්ගේ සහෝදරයෝ අතර ජීවත් වෙන්න බොහෝ කැමැත්තක් දක්වනවා. ඔබ දන්නවා එක පාරකට එක පුද්ගලයෙක් ආවත් ඒ නෑදෑයෝ ටික ඔක්කොම මේ පාරට ගෙනල්ලා ඒ පළාතෙම පදිංචි වෙනවා. ඒගොල්ලන්ගේ මස්ජිදයක් හදා ගන්නවා. මේ විදියට එකම කණ්ඩායමක් හැටියට වාසය කරනවා. ඔහු අනිත් ජාතීන් සමග කොපමණ කතා කළත් ඔවුන්ගේ හිතේ යම්කිසි දෙවියන් වහන්සේගේ දරුවන් ඔවුන් කියන අදහස පළපදියම් වෙලා තිබෙනවා. එසේනම් අනිත් අය යක්ෂයන්ගේ දරුවන්. ඒ වගේම අනිත් පුද්ගලයොත් මේ මුස්ලිම් අයත් එක්ක වැඩිපුර එකතු වෙන්න කැමති නෑ. මොකද ආවාහ විවාහ කරගන්නවට ඒගොල්ලෝ කැමති නෑ. ඒගොල්ලෝ වෙනම ජීවත් වෙන්නයි කැමති. ඒ දේ යුදෝ බයිබලයේ මීට අවුරුදු 10 ගණනකට පෙර එළිදරව් කර තිබෙනවා. බයිබලයේ වනාහි දසදහස් ගණන් මේ එළිදරව් කරන ලද සෑම දෙයක් පිළිබඳව අනාගතය එළිදරව් කරන ලද ග්‍රන්ථයක්. ඔබ දන්නවද? මහා වීදිවල වීදු ලාම්පු සහිත වාහනය හැමයා ගමන් කරමින් සිටින බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ කරත්ත ගමන් කරන යුගයක පළල් වීදිවල එළිය දල්වාගෙන යන ආනවාහන අද ඕනි තරම් ඔබට දකින්න ලැබෙනවා. පරවියෙකු එයාගේ කූඩුවට ඇහිවිල්ලා වගේ ඉහළ අහසේ ගමන් කරන දේවල් ඒ ස්ථානෙට පැමිණෙනවා යන්න. ඔබ දන්න ආහස යන්ත්‍රාවක් පැමිණෙන විට හරියට පරවිය එයාගේ කූඩුවට ළඟින්ට එනවා වගේ පාත් වෙලා තමුන්ගේ ස්ථානය ලබා ගන්නවා. ඒ වගේම අදත් මේ වෙන විටත් රටේ වෙන බොහෝ දේවල් පිළිබඳව මේ යුදෝ බයිබලයේ එළිදරව් කරනවා. අපි පිළිබඳව නැවතත් වෙනම ඉගෙන ගන්නට යනවා. හොඳයි. දැන් මේ ඊසාන්ට ලැබුණා සැබවින්ම දරුවෝ දෙදෙනෙක්, ඒසව් යාකෝබ්. ඒසව් කුළුඳුලා වුණත් කුළුඳුල්කමේ ආශිර්වාදය යාකෝබ් විසින් ලබා ගන්නවා. ලබාගෙන ඔහු යනවා ඔහුගේ මාමගේ නිවසට. ඒ හාරාන්හි ලාබන්ගේ නිවසට. එහිදී භාර්යාවන් 4 දිනකුත් ලබාගෙන ඔහුත් පැමිණෙනවා. නැවත දෙවියන් වහන්සේගේ එළිදරව්වෙන් දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස කරමින් ඇදහිල්ලෙන් මේ පොරොන්දු දේශයට. තවම කානානිවරු, පිලිස්තිවරු, ජෙබුසිවරු, ගිත්තිවරු මේ කානාන් දේශේ ජීවත් වෙනවා. දැන් යාකෝබ් තමුගේ සහෝදරයත් සමග සමගි වෙලා ඔහු මේ කානාන් දේශේ පදිංචි වෙනවා. අපිට දකින්න ලැබෙනවා මේ ආදී පියවර 3 දෙනාටම ලැබුණ එක්තරා සමානතාවයක්. ඒ තමයි ආබ්‍රහම්ට ඊසාක් ලැබෙනකොට අවුරුදු 100ක්. ඒ වගේම ඊසාක්ට ඒසව් යාකෝබ් ලැබුණේ දෙවියන් වහන්සේට යාඥා කිරීමෙන්. ඒ වගේම මේ යාකෝබ්ට රාකෙල් ලව දරුවෝ ලැබුණේ බොහෝ වයසට ගියාට පසුව. දේව සැලැස්ම. ඔබට තේරෙවි මේ හැම දෙයක් පිටිපස්සෙම තියෙන දේව සැලැස්ම. ඔබ දන්නවා ආදම් ඒ වගේ විලිවහන්න සතෙක් මරලා හමක් ගත්ත බව ලේ වගුරුවල. අනාගත එළිදරව්වක් ලේ වැගිරීමකින් මනුෂ්‍යයා
නිර්වස්ත්‍ර මනුෂ්‍යයා විලිවහ ගැනීමට සලස්වන බව. පාපයෙන් පිරි මනුෂ්‍යයා පාපයට සමාව දෙමින් පාපයෙන් තොර ජීවිතයක් ලබා දෙන බව. ඒ වගේම මේ යාකෝබ්ට දරුවෝ 12 දෙනෙක් හිටියා. නප්තලි, දාන්, ආෂේර්, සාබුලෝන්, ජුදා, ඉසාකර්, සිමියෝන්, රූබන්, ගාද්, ජෝසෙෆ්, බෙන්ජමින්. මේ දරුවෝ 12 දෙනා මේගොල්ලෝ එන්නේ රැකියාව කළේ. බොහෝ දුරට පියා ළඟ නතර වෙලා හිටිය බෙන්ජමින් බාලම පුතා. ජෝසෙෆ්ට ආදරය කළ නිසා ජෝසෙෆ්ට අද්දෙන් ඇඳුමක් මහදී තිබුණා මේ යාකෝබ් පියා විසින්. අනිත් සහෝදරයෝ පළාත පුරා ගමන් කරමින් ඒගොල්ලන්ගේ එළු බැටළු රැළවලට ගව රැළවලට කෑම කවන්ට පුරුදු වෙලා හිටියා. දැන් පියා යවනවා ජෝසෙෆ්ව මේ සහෝදරයන්ට කෑම රැගෙන. මේ සහෝදරයෝ විසින් අල්ලා ලිඳකට දමනවා මේ ජෝසෙෆ්ව. ඔහුගේ විශේෂ කමිසය සලුව තාත්තට ගෙනත් දෙනවා. යාකෝබ් අඬමින් ප්‍රකාශ කරනවා මගේ පුතා සතුන් විසින් මරා දමන්නට ඇති බව. නමුත් මේ වලේ දාපු ජෝසෙෆ්ව නැවත ගොඩගෙන මිදියන් වරුන්ට විකුණනවා රිදී කාසි 20කට. අපි දන්නවා පසු කාලෙක යේසුස් වහන්සේගේ ගෝලයෙකුත් මේ ජේසුතුමාව රිදී කාසි වලට පාවා දුන් බව. බලන්න සමානත්වය. දැන් යෝසෙෆ් යනවා මිසරයේ රැකවලාගේ නායකයා වන ඇමතියෙක් වන පොතිපර්ගේ ගෙදරට. පොතිපර්ගේ නිවසේ ජෝසෙෆ් පැමිණිදා සිට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. ඒ වගේම මේ පොතිපර් යෝසෙෆ් විශ්වාස කරමින් තමුන්ගේ ගෙදර මූලිකයා බවට පත් කරනවා. යෝසෙෆ් තරුණයෙක් ඉතා ලස්සන. පොතිපර්ගේ භාර්යාවගේ ඉල්ලීමට සවන් නොදුන් නිසා ජෝසෙෆ්ට සිද්ධ වෙනවා මේ පොතිපර්ගේ භාර්යාවගේ කේලම් කීම මත පොතිපර් ලවා රජගෙදර හිරකරුවන් දාන හිරගෙදරට යන්න. ඒ වගේම මේ හිරගෙදරදී ඔහුට අවස්ථාව ලැබෙනවා සීන තෝරා දීමෙන් පාරාවෝ රජතුමා ඉදිරියට යන්න. පාරාවෝ රජතුමාගේ සීන තෝරා දීමෙන් ඔහු රජගෙදර දෙවනිය බවට පත් වෙනවා. මේ සීන වලින් අනාගතය ගැන එළිදරව් ලබා දුන්නා. ජෝසෙෆ් ඒව තේරුවා දෙවියන් වහන්සේගේ අනුග්‍රහය යටතේ. සැබවින්ම ඔබ මේ සීන පිළිබඳව සීන 6ක් පිළිබඳව ඔබ අසා තිබුණා. අසා දැනගත්තා. ඉරහඳ තාරකා තමන්ට වන්දනාමාන කිරීම, අනුන් සහෝදරයන්ගේ ගොයම් මිටිය 11 තමුන්ගේ ගොයම් මිටියට වැඳ නමස්කාර කිරීම, ඒ වගේම දින 3කින් උපසාදන්නා එල්ලා දැමීම, මරා දැමීම, කුසල අන්දරන්න රජගෙදර සේවයට පැමිණීම, රජතුමා දුටු සීන අවුරුදු 7ක් ඉතා සස්රික කාලයක්, අවුරුදු 7ක් ඉතා තාගත කාලයක්. මේ සෑම දෙකින්ම යෝසෙෆ් ඉස්සරහට පැමිණියා. ඔබට තේරෙනවද මිනිසියෙක් දෙවියන් වහන්සේව විශ්වාස කරගෙන එතුමන්ට බයින් එතුමන්ගේ අනපනත් අනුව ජීවත් වුණොත් මිනිසයන් විසින් කොපමණ ඔහුව පහළට දැමීමට උත්සාහ කළත් ඔහු අර දියේ ගිල්ලුන රබර් බෝලේ උඩට එනවා වගේ නැවත නැවතත් ඉහළට පැමිණීම. දැන් කාලයක් ගත වෙනවා. මිසරය ශාස්ත්‍රීය කාලයේදී සියලු ගබඩා සියලු නගරවල පුරවා දමමින් ධන දාන්නේ උතුරා යන්නට පටන් ගන්නවා. හැබැයි ඊට පස්ව සාගත කාලය පැමිණෙනවා. මේ සාගත කාලයේදී මුළු ලෝකෙටම ඒක බලපානවා. දැන් ඊශ්‍රායල් කානාන් දේශයේ වාසය කරනවා තමුන්ගේ දරුවෝ 11 දෙනෙක් සමග. මේ ඊශ්‍රායල් නැත්නම් යාකෝබ් තමුන්ගේ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා මිස්රයට ගොස් ධන දාන්‍ය මිලදීගෙන පැමිණෙන හැටියට. හැබැයි බෙන්ජමින් බාලම සහෝදරයා මේ කණ්ඩායමට යවන්න කැමති වෙන්නේ නැහැ. ඒ වෙනුවට 10 දෙනෙක් සහෝදරයෝ ඊජිප්තුවට යවනවා කෑමට ධාන්‍ය වර්ග ගෙනෙන පිණිස. මොවුන් පැමිණ
මේ ධන ධාන්‍ය ගබඩා බාරව සිටින ජෝසෙෆ්ට වැඳ නමස්කාර කරලා ධන ධාන්‍ය ඉල්ලා සිටිනවා. බලන්ට අවුරුදු ගණනාවකට පස්සේ අර මිටි 11ක් තමුන්ට වඳින හැටි දැකපු ඒ ජෝසෙෆ්ගේ සීනය සැබෑ නැහැටි. කොහොම වුණත් ජෝසෙෆ් මේ අයට එළදරව් උනේ නැහැ. තෝල්කයෙකු මගින් ඔවුන් සමග කතා බහ කළ නිසා ධන ධාන්‍ය ඇතුළු ඒගොල්ලෝ අරගෙන ආපු මුදල්ද ඒගොල්ලන්ගේ පසුම්බි වලලා ඔටුවන් පිට පටවා ආපසු පිටත් කරනවා. කොහොම වුණත් ඒගොල්ලෝ දකිනවා මගදී මේගොල්ලන්ගේ මුදල් පසුම්බි ඒගොල්ලන්ගේ ගෝණිවල තිබෙනවා. ඒගොල්ලෝ ආපසු කානාන් දේශයට ඊශ්‍රායල් වෙතට පැමිණ ඒගොල්ලන්ගේ ආහාර ලබා ගන්නවා. හැබැයි ඒ ආහාර ඉවර වුණාම නැවතත් ඒගොල්ලන්ට යන්න සිද්ධ වෙනවා මේ ජෝසෙෆ් ඉන්න මිසර දේශයට. ඔවුන්ට මේ වතාවේදී ජෝසෙෆ්ගේ අනපිට සිද්ධ වෙනවා මේ බෙන්ජමින් සහෝදරයව කැඳවාගෙන යන්න. දැන් සහෝදරයෝ 11 දෙනෙක් මේ මිසරයට පැමිණෙනවා. ජෝසෙෆ්ට වැඳ නමස්කාර කරමින් අර ගෙනියපු මුදල්ද නැවත ගෙන යාම සඳහා ගෙනපු මුදල්ද දීලා වැඳ නමස්කාර කරමින් දාන්න ඉල්ලා සිටිනවා. කොහොම නමුත් ජෝසෙෆ් මේ වතාවේදී ඉවසා දරා ගැනීමට බැරි වෙනවා. තමුන්ගේ සහෝදරයන්ට එළිදරව් වෙනවා. තමා ජෝසෙෆ් බව කියා සිටිනවා. මේ සහෝදරයෝ විශ්වාස කරගන්නත් අමාරුයි. තමන් රිදී කාසි 20කට විකුණපු මේ තමුන්ගේ සහෝදරයා, තමන් වැඳ නමස්කාර කරන මේ සහෝදරයා මේ මිසරයේ ඒ දෙවනි තැන හිමි පුද්ගලයාද. එසේ පාරාවට දනුන් දීමෙන් පසු මේ ජෝසෙෆ්ගේ සහෝදරයන් නැවත කානාන් දේශයට ගොස් තම පියාට සියලු තොරතුරු පවසා පියාත් සමග කානාන් දේශයට පැමිණ පදිංචි වෙනවා. මිසරේ පාරාවෝගේ අනුග්‍රහය මේ අයට ලැබෙනවා. ඒගොල්ලෝ ගෝසෙන් කියන පළාතේ ඊටාම සස්ත්‍රික පළාතක, ඒ වගේම සත්වයින් සතර රැළවල් ඇති කරන්න පුළුවන් පළාතක පදිංචි වෙනවා. මෙසේ ජෝසෙෆ් සමග නැවත සම්බන්ධතා ඇති කර ගන්නවා. යාකෝබ් ඔහුගේ පුතුන් 11ක් ඒ පුතුන්ගේ පවුල් වල අය සමග මෙසේ පැමිණෙනවා 69 දෙනෙක්. ජෝසෙෆ් එයාට ලැබුණ පෝතිපෙරා නම් පූජකතුමාගේ දුව විවාහ කරගනිමින් දරුවා දෙදෙනෙකු ලබා ගන්නවා, මනස්සේ සහ ඒප්‍රයිම්. එතකොට මිසරයට පැමිණෙන 69යි මනස්සේ ඒප්‍රයිම් සමග පියා ජෝසෙෆ් 72ක් මේ සෙනග මිසරේ පදිංචි වෙනවා. අවුරුදු ගණනාවක් මේගොල්ලෝ පදිංචි වෙනවා. මිසරේ මේ අය නොදන්න රජෙකු රජකමටපත් වෙනවා. ඒ වගේම යාකෝබ් මිය යනවා. ඒ මිනිය පිහිද්‍රව්‍ය ගල්වා නැවතගෙන ගොස් ආබ්‍රහම් ඒ වගේම ඊසාක් තැන්පත් කරන ලද මක්පේලායේ ගුහාවේ තැන්පත් කරනු ලබනවා. මෙසේ නැවත ඒ ජෝසෙෆ් ඇතුළු පවුල මිසරයට පැමිණ මිසරේ ජීවත් වෙනවා. මේ අයට ටික කාලයක් යනකොට මේ අයගේ පවුල් වර්ධනය වෙනවා. විශාල ලෙස ඊශ්‍රායල් බිහි වෙනවා. දරුවෝ ඒ වගේම කාලයක් යනකොට මිසරයෙන් විශාල කරදර රහිත සහිත කාලයකට මුහුණ දෙන්න වෙනවා. මිසරේ රජතුමා අවසානයේදී මේ ඊශ්‍රායල් පවුල් ජනගහනය අඩු කරන්නට ලැබෙන සියලු පිරිමි දරුවන් මරා දමන්නට කාන්තා දරුවන්, ගැහැණු දරුවන් ඉතුරු කරන්නට නියම කරනවා. ඒ කාන්තා දරුවන් ඉතුරු කරද්දී මිසරයට විවාහ කරගන්න පුළුවන් වෙනවා. පිරිමි දරුවන් මරා දමද්දී ඊශ්‍රායල් ජනගහනය අඩු වෙනවා. ඔබ දන්නවා ජේසුතුමාගේ කුඩා කාලයේදී හිරෝද් රජ තීන්දුවක් දෙනවා මේ ජේසුතුමා ඉපදුන පළාතේ හිටපු අවුරුදු 2කට අඩු සියලු පිරිමි මරා දමන්නට. ඒ වගේම දැන් මේ වෙලාවේදී අපි ඔබේ සමුගන්න බලාපොරොත්තු වෙනවා. මම කැමතියි දැන් උත්පත්ති පොතේ මේ පරිච්ඡේද 50 ගැන නැවත ඔබට අදහසක් ඉදිරිපත් කරන්නට. මොකද මම දැනට ඔබට ඉදිරිපත් කළේ
සංක්ෂිප්ත වාර්තාවක් පමණයි. ඒ වගේම මෙය කතන්දරයක් හැටියට මම ඔබට ප්‍රකාශ කළේ. මතක තියාගන්න බයිබලයේ කියවන විට පළවෙනි දෙවෙනි අවස්ථාවලදී කතන්දරයක් හැටියට කියවීමෙන් එය ඔබට මතක තබා ගැනීම පහසුයි. නමුත් යුදු බයිබලය කියන්නේ කතන්දරයක් නොවේ. මේ සැබවින්ම ඉතිහාසය. මේ ඉතිහාසයේ සඳහන් සියලු කරුණු පිළිබඳව වාර්තා. ඒ වගේම ඒ නටඹුන් මේ පළාත්වල තවමත් තිබෙනවා. ඒ නිසා මේක කතන්දරයක් නොවේ, ඉතිහාසගත සත්‍ය සිදුවීම්. කෝරාණය තුල, බයිබලය තුල, ඒ වගේම ටෝරා ග්‍රන්ථ තුල එකිනෙකට වෙනස් අදහස් දරන විවිධ පුද්ගලයන් අතර පවා මේ කාරණා පිළිබඳව එකඟත්වයක් පවතිනවා. ඒකෙන් අපිට තවත් හිතා ගන්න පුළුවන් බොහෝ විශ්වාසවන්ත පණිවිඩයක් ලෙස මේ යුදු බයිබලය. මෙහි පොත් 66ක් අඩංගු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ක්‍රමක්‍රමයෙන් තවත් ඉදිරියට යන්න. ලබන සතියේදී අපි මේ උත්පත්ති පොතේම පැහැදිලි විග්‍රහයක් නැවත ලබාගෙන නික්මයාම පොතට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ආදරයෙන් ඉල්ලා සිටිනවා ඔබගෙන් නැවත අපි හමු වෙමු කියලා. ඔබට ජය වේවා.